ඒකද එයාගේ දේශපාලනය. මහනිලමේ ඇයි බුද්ධි? මහනිලමේ සජියා මොකද්ද මේ කරන්න හදන්නේ? බුද්ධි මමත් මේ බලාගෙන ඉන්නේ ඒ දිහා තමයි. මහනිලමේ සජියා අන්දරයට යටත් වෙලා කියලා හිතෙන්නේ නැද්ද? බුද්ධි මෙතන ඩීල් එකක් යන බව නම් බැලූ බැල්මට පේනවා. ඒකනේ මහනිලමේ. බුද්ධි අන්දරේ කිව්වෙත් පුංචි ආණ්ඩුවල බලය පිහිටවීමේ අයිතිය තියෙන්නේ පළමුවෙනියට නැත්තම් දෙවෙනියට කියලා. ඉතින් මහනිලමේ සජියා දෙවෙනියානේ. ඔව් බුද්ධි. ඉතින් මහනිලමේ සභා පිහිටවන්න දෙවෙනියා කිසිම ට්‍රයි එකක් දෙන්නේ නෑනේ. බුද්ධි හැබැයි සජියාගේ ගෝලයෝ නම් සෑහෙන ට්‍රයි එකක් දෙනවා. මහනිලමේ ඒ දෙන ට්‍රයි එකට උඩින් කිසිම සපෝට් එකක් නෑනේ. ඔව් සජියා හොරගල් අහුලනවා. සජියා හිතාගෙන ඉන්නේ ඒක මේ රටේ ජනතාවට තේරෙන්නේ නෑ කියලාද දන්නේ නෑ බුද්ධි. මහනිලමේ ඇයි සජියා එහෙම කරන්නේ? බුද්ධි උඹ හිතන්නේ මොකක් කියලාද? එක්කෝ මහනිලමේ සජියා අන්දරේ එක්ක ඩීල් එකක් දාලා. එහෙමත් නැත්නම් සජියා අන්දරේට බය වෙලා. මොකටද බුද්ධි සජියා අන්දරයට බය වෙන්නේ? ඇයි මහල්ලමේ සංස්කෘතික අරමුදලේ හේමත් ප්‍රශ්න තියෙනවනේ. නංගීගේ සල්ලි අච්චු ගහපු කේස් එකක් තියෙනවනේ. ඕවා ඇදේ කියලා බය ඇති. බුද්ධි අන්දරේ සහ සජියා අතර ලොකු ඩීල් එකක් ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අන්දරේ සජියට කැමති බං. ඒ කියන්නේ මහල්ලමේ ඒ කියන්නේ බුද්ධි අන්දරේ දන්නවා අන්දරේ කොච්චර දුර්වල වුණත් සජියා ඊට වැඩිය දුර්වලයි කියලා. ඒක නිසා සජියා වගේ හාදියෙක් විපක්ෂ නායකයා විදියට හිතාගන්න අන්දරේ කැමති. අප්පට සිරි මහල්ලමේ බුද්ධි උඹ කියන කතාව ඇත්ත. සජියා බය වෙලා. හැබැයි බුද්ධි සජියා බය වෙලා තියෙන්නේ උඹ කියන අර જાතියේ කතාවලට රන් නෙවෙයි. ඒවා අන්දරේ කවදාවත් අදින කේස් නෙවෙයි. අන්දරේ ටාගට් කරන්නේ සජියා නෙවෙයි බං. මයිනා සීයයි. කජු සීයයි තමයි අන්දරේගේ ටාගට් එක. හරි මහල්ලමේ එතකොට සජියා බය වෙලා තියෙන්නේ කාටද? බුද්ධි කජු සීයට. ඉතින් මහල්ලමේ කජුසියා ඉන්නේ මල් පොහොට්ටුවටත් ගොඩක් පිටිපස්සේනේ. ආත්මිකට බලයට එන්න බෑනේ. නෑ බුද්ධි සජියා බය අලි රංචුවට නෙවෙයි තනි අලියට. මට පැහැදිලි නෑ මහල්ලමේ. බුද්ධි උඹ දන්නවද දැන් මේ රටේ ආර්ථිකය තියෙන තැන? ඔව් මහල්ලමේ ගිය මාර්තු වලින් පස්සේ ආර්ථිකය කඩා වැටෙන දිශාවටනේ රට ගමන් කරන්නේ. ඔව් බුද්ධි අපේ විදෙස් සංචිත හිදෙන්න පටන් අරන් රුපියල බාල්දු වෙනවා. උද්දමනය වැඩි වෙනවා. පෝලිම් ආයෙත් ඇතිවෙන්න පටන් අරන් ආයෙත් හිඟය එනවා. විදුලි බිල වැඩි වෙනවා. තැන තැන අරගල ඇතිවෙන්න පටන් අරන් හතරවෙනි වාර්කයක් තවම නෑ. ඔව් මහල්ලමේ. බුද්ධි මේ තත්ත්වය මේ අවුරුද්ද අවසානය වෙනකොට ආර්ථික අර්බුදයක් බවට පත් වෙනවා. ඔව් මහල්ලමේ. ඊට පස්සේ මොකද වෙන්නේ බුද්ධි? මහල්ලමේ අර්බුදය අරගලයක් බවට පත් වෙනවා. හරියට හරි බුද්ධි අර්බුදය අරගලයක් බවට පත් වුණාම මහා ජනතාව පාරට එනවා. අන්දරේ මොකක් කරයිද මහල්ලමේ? පැනලා යන එක හැර අන්දරයටත් උත්තරයක් නෑ බුද්ධි. ඉතින් මහල්ලමේ සජියට හොඳයිනේ. ඔව් බුද්ධි සජියට හොඳයි. සජියා නෙවෙයි නං. ඒ කියන්නේ මහල්ලමේ ඒ කියන්නේ බුද්ධි අන්දරේ පැනලා ගියාට ඉතිරි වෙන්නේ කඩා වැටුණු රටක්නේ. කඩා වැටුණු රටක් ගන්න සජියා කැමති නෑ. සජියා මේ පාරත් දුවලා ගිහින් ඇඳ යට හැංගෙනවා. මහල්ලමේ නාමලයා රට බාරගනීද? මොන බෙසුද බුද්ධි? ඒකා තවම පොඩි එකා. එතකොට කවුද මහල්ලමේ මේක බාරගන්නේ? ඒක තමයි බුද්ධි ප්‍රශ්නේ. එතකොට මහල්ලමේ සීයා සීයා ඔය වටෙන් ගොඩෙන් ගේමක් ගහගෙන එන්නේ chance එකක් ගන්න තමයි බුද්ධි. අන්න ඒකටයි සජියා බය වෙලා තියෙන්නේ. බල්ලා පිදුරු කන්නේත් නෑ කනකොනාට දෙන්නෙත් නෑ කිව්වනේ. එතකොට මොකද්ද මහල්ලමේ සජියාගේ අරමුණ? බුද්ධි සජියා විපක්ෂ එකතු කරලා සභා පිහිටවන්නේ නෑ. මොකද එතකොට සජියට වඩා උඩින් සීයා කැපී පේනවා. අප්පට සිරි මහල්ලමේ විපක්ෂ ශක්තිමත් කරලා ආණ්ඩු විරෝධී අරගලයේ නායකත්වය සීයට අරන් දෙන්න සජියා කැමති නෑ බං. මලහත්ති ලව්වේ මහල්ලමේ. ඔව් බුද්ධි රටට කෙලවුණත් නැතත් සජියට ඕනේ මේ අවුරුදු 5ම අන්දරේම රට පාලනය කරන්න. ඒ අයි මහල්ලමේ. ඇයි බං දැන් 176යි. තව 5කින් 81යි. එතකොට සීයා ෆිසිකලි අවුට්. සජියට බලය ගන්න හදන්නේ දේශපාලනය කරලා නෙවෙයි බං. ප්‍රතිවාදියා වයසට යනකම් හිටලා. මම මොන්රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.